මීටඩිය හොඳයි. අපේ අම්මට මං කියන්නම්කෝ. අන්න උඹ ඊරා හොරෙන් ගොබලිය පට්ටියෙන් කිරි දෝපේකට මාට්ටු වෙලාද ඔයද? දැන් ඉතින් උඹම උත්තර දියන්. මම නෑ. කද්දකෝ මගේ ගව පට්ටියට ඇවිල්ලා ඒ කරපු තිරසන් වැඩේ. මං හාල ගන්න වෙලෙන්න ඔබ කරලා තියෙන්නේ. මං හිතනවා කොහොම එකක් කියලා. අනේ අනේ කොපුළු මට සමාවෙන් බං. මං එමෙ හිතලා වැරද්දක් කරේ නෑ බං. මං එමෙ හොර හිතකින් මේ ගව පට්ටියට පැන්නේ නෑ බං. තෝ හොර හිතකින් නෙමෙයි. ජරා හිතකින් නෙමෙයි. තෝ මොකද හොරෙන් ඊරා මගේ ගව පට්ටියට පැන්නේ? අඩෝ එතන පොඩි වැරද්දක් තියෙනවා බං. ඒත් මං හිතුවේ නෑ බං මහරජා චාමි උඹට වදදිදී ඔය වැඩේ කරගන්න. ඒකයි බං මං තනියම ගිහලා කරගන්න හැදුවේ. තෝ මටත් හොරෙන් තනියම ගිහින් ඔච්චර දෙයක් කරේ. තෝක තියෙන වංචකකමට. තොට එච්චර ලොකුයක් කොළුණාද? අසහනකාරයා. අඩෝ එම අසහනකාරයෙක් ගන්නට දාන්න එපා බං. ඊයේ රෑ බං අපේ ගෑණි ෆ්‍රෙෂ් මිල්ක් වගේක් කිල්ලුවා. ඉතින් බං මහරජා උඹට කරදර කරන්න බැරි හින්දා බං මම තනියෙන් ගිහලා කිරි ටිකක් දුවා ගන්න හැදුවේ. යකෝ ඔබ ඊරා මගේ පට්ටියට ගිහින් කිරිට දුවා ගන්නද? යකෝ උඹට මම මොකෙක් වගේ පේනවද හරකෙක්ගෙන් ආතල් ගන්න. යකෝ උඹ එක දවසක් කිව්වොත් උඹේ වැසි හරි හීලයි කියලා. ඒකයි මම උඹටත් කියන්නේ තෝ තනියෙන් ගිහලා කිරි ටිකක් දුවා ගන්න හැදුවේ. උඹේ වැසි මාර හීලයි. කෙලියා පයින් පරා මේ බලන් හක්ක නෑ. යකෝ තොට කිරිටියක් ඕන්න මට කියන්න තිබ්බා. බලපංක තෝ කරපු අලගෙත්තර වැඩේ. ඇයි බං මම මොකද්ද කළේ? යකෝ ඔබ ඊරා ගිහින් වැස්සිගෙන් නෙමෙයි කිරි දවලා තියෙන්නේ. අලුතෙන් පට්ටියට දාපු වස්සගේ පිච්චෙන්. පිච්චද මිරිකලා තියෙන්නේ. නෑ වස්සගේ